මේ සතියේ මං ගැන ගන්න යන්නේ බෝයි ස්ටෆ් ගැන. කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතිව සෙන්සේ YouTube ගේ ගුරුහරුකම් මතින් තනියම අම්මෝ එහෙම කතා කරන අඩියම එනිවේ ඔයාලා දැන් දන්නවා අද මොකද්ද මම කරන්න යන්නේ කියලා. ඉතින් මේ බෝයි ස්ටෆ් එකේ নানা ප්‍රකාර රෙද්දවල් ගොඩක් තියෙනවා මචං. ඉතින් ඒව අතරින් මෙන්න මේක තමයි ටිකක් ප්‍රසිද්ධ. හැබැයි මේක ඉගෙන ගන්න වෙන වෙනම තව ස්කිල් දෙයක් විතර ඉගෙන ගන්න ඕන. ඉතින් අද මම කරන්න යන්නේ මෙන්න මේ සේරම ඉගෙන ගන්න. skip catch. මේක තමයි මචං පොල් කැරකිලි බේසික්ම එක. හරි මුලින්ම ඔයාගේ පොල් අල්ලගන්න. ඔයාටත් මට වගේ දිගල කුමාර සුදු සෙක්සි පොල්ලක් නැත්තම් I'm so sorry. කෝමිටක් ගන්න. මාත් මචං කලින් ගත්තේ කෝමිටක්. හැබැයි සෙට් නෑවන් ගර්ත් එකේම නම් වැඩක්ම නෑ මචං. දිගත් මදි. අතට අහුවෙන්නේ නෑ මචං. සෙට් නෑ. මුලින්ම මෙන්න මෙහෙම පොල් අල්ල ගන්න ඕන. එක අතක් උඩ පැත්තකට අනිත් අත යට පැත්තට. ඊට පස්සේ මෙන්න මේ පොල් අතින් අතට මාරු කරගෙන යද්දී ඔයාට තේරෙයි මේක අවසන් වෙන්නේ පොල් අකින් කියලා. ඒ මොකද එහෙම නෙමෙයි ඒක කරන්නේ මූඩයක්. මුලින්ම අත කලින් තිබු විදිහටම තියාගන්න. ඊට පස්සේ අතින් අතට මාරු කරනවා. නෑ. එහෙම මාරු කරන්නේ නෑ. ඒ වෙනුවට අපි ඒ chance එක මිස් කරනවා. හැබැයි ඊළඟ chance එක නෑ. ඒක මිස් කරන්නේ. අපි ඒකෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ අනිත් අතට ගද්දී පළවෙනි chance එක මිස් කරනවා. හැබැයි දෙවෙනි chance එක මිස් කරන්නේ අල්ල ගන්නවා. ඊට පස්සේ එක දිගට loop එක වගේ කරගෙන යන්නයි තියෙන්නේ. skip කරනවා අල්ලනවා. ඒකට තමයි skip catch කියන්නේ. Congratulations, you have successfully learned skip catch. Let's go to the next one. Follow the pinky. මේක මචං YouTube session එකේ උඩින් පල්ලෙන් බැලුවා. එතකොට මට තේරුනේ මේක නිකන් figure eight එක වගේ වැඩක් කියලා. figure eight එක කියන්නේ නිකන් අට අඳින එක. අපි මේ වගේ එකක් කලින් කරා අපේ නංජක්කු වීඩියෝ එකේ. ඔයා ඒක බලලා නැත්නම් මම link එක දාලා තියනවා. ඔයාලා ගිහලා බලන්න. එතකොට මට views එනවා. ඉතින් මං අට ඇඳා. ලස්සනටත් ඇඳුනා. හැබැයි මට තේරුණා මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. මොකද මචං මට ඒක සෙට් උනේ නෑ මචං. පොඩ්ඩක් රෙස්ට් එක මචං පට්ටේට රිදෙන්න ගත්තා නිකන් සෙට් නෑ මචං. ඊට පස්සේ පොඩ්ඩක් මම බැලුවා මොකද්ද මේ අවුල කියලා. එතකොට තමයි මට තේරුනේ මම මෙච්චර වෙලා කරලා තියෙන්නේ පොඩ්ඩක් වැරදි විදිහට කියලා. මේකේ නම තමයි මචං follow the pinky. ඒ කියන්නේ පින්කි එක ඉස්සරහින් තියාගෙන ඒක පස්සෙන් තමයි අත යන්නේ. හැබැයි මං කරේ follow the මාපට නෙමෙයි තම් මචං. follow the thumb කියන එක. හි මෝඩයාගේ සෙන්ස් එකක් ගැහුවත් එක්ක. එකක්ම නෙමෙයි ඉතින්. කොහොම හරි ඔයාලා මෙන්න මෙහෙම පොල්ල අල්ලගෙන අට අඳින්න ගන්න. කකුල මචං තියාගන්න විදිහක් තියෙනවා. පොල්ල අල්ලන් ඉන්න අත තියෙන සයිඩ් එකේ කකුල පොඩ්ඩක් ඉස්සරහින් තියලා අනිත් එක පිටිපස්සෙන් තියාගන්න. එහෙම තිබ්බහම මචං කකුල වල වදින සම්භාව්‍යතාවය අඩු වෙනවා. හැබැයි මේ සම්භාව්‍යතාවය අඩු වෙන්නේ හරිද? වදින්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. වදී බලාගෙන ඒකින්ද සමහරවට කකුල් වල නෙමෙයි වෙන ඒ වගේත් වදිනවා මචං. මුලින්ම මචං මේක නිකන් මෙකැනිකල් වගේ තමයි. හැබැයි මේක ෆික්ස් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේක කාලයට බාර දෙන්න. හැබැයි ඔබට එච්චර කලින් ඉන්න බැරි පුකේ අමාරුවක් තියෙනවා නම් පොඩ්ඩක් තදින් අල්ලන එක නවත්තන්න අනේ. let it go මචං. let it go. අතාරින්න කිව්වම අතාරන්න දානවනේ. එහෙම නෙමෙයි. පොඩ්ඩක් නිකන් grip එක පොඩ්ඩක් loose කරන්න කියලායි මම කිව්වේ. එහෙම කරාම පොඩ්ඩක් මේක නිකන් natural යන්න ගන්නවා. හරිද? හැබැයි ඒ කොහොම වෙතත් මචං මේකට ශක්තිය නම් පොඩ්ඩක් වැය වෙනවා වැඩි. ඒකේ ඉන්න නෙස්ට් මෝල්ට් එකක් බීලා මේ වැඩේ පටන් ගන්න. ස්පොන්සර් නැහැ හැබැයි. දැන් මේක දකුණු අතේ විතරයි නෙවෙයි වම් අතේත් පුරුදු වෙන්න බෑ. මේක තමයි මචං අමාරුම වේදනාකාරීම අතහනකාරීම මචං පාට් එක. දැන් ඉතින් තියෙන්නේ මචං මේ ස්කිල් දෙකත් එකතු කරලා අපේ කූල් ස්කිල් එකක් කරන්න. හැබැයි අවසාන ස්කිල් එක කරන්න කලින් අපි බලමු මෙන්න මේ පොල්ලේ බලේ. මේක මචං හල්මිල්ල පොල්ලක්. මේක මගේ අතින්මයි මැදලා මම හදාගත්තේ. පළවෙනි සතුරා. That was stupid. Anyway, අපි මේකට මුලින්ම ගහමු මචං මෙහෙම. කඩලා නැති වෙන්නේ බා පොල්. ඒම් එක හරි නෑ මචං. ඒක මේ චුට්ටක් චකබ්ලාස් වුණා. ඊට මචං ආයෙ එකක් හම්බුණා. කලින් එක පොඩ්ඩක් චකබ්ලාස් වුණා. හරි අපි බලමු මේකවත් ගන්න. alright.
ඊළඟ සතුර මෙන්න මේ පොඩි ඇපල් ගෙඩිය මචං. ඉතින් මම දැන් මේක උඩ දාලා ගහන්නයි යන්නේ. බලමු මොනාගේ වෙදක් වේද කියලා. එකපාර මිස්සේ දන්නේ නැහැ පළවෙනි පාර අර කලින් එක වගේ රෙද්ද. පොල්ල නම් මෙහෙමම තියෙනවා. ඒක පොඩ්ඩක් එනකොට බාගෙට වැදුනේ බා. බාගය කඩලා ගියේ මචං ඒක. ආයි පාරක් ගමු. හරි බාලුටත් ගියාවක් ගෑලි වගේ. මේක ලස්සනයි මල් වෙලිලා ගියා. නියමයි. මචං දැන් අපි මේකට මේ සයිඩ් එකකින් ගහන්න යන්නේ. මේකත් පළවෙනි පාරට වැදී කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද කලින් එක වගේ දැන් මේ ගෙඩි නෑ කුමුණු ගෙඩි නෑ. පං. අයියෝ මිස් වෙනවා. අයියෝ ඊ. පං. පක්. අර මිත්‍රානේ මට බය බෑවම් මේ මේසෙ වදී කියලා. මම ටේබල් එක නැත්නම් අම්මගේ බඩුන් ගහ ගන්න වෙනවා. එන උඩක් කියාවා ඕල්රයිට් දැන් තියෙන මචං කලින් ස්කිල් දෙක එකතු කරලා මෙන්න මේ කූල් ස්කිල් එක ඉගෙන ගන්න. මුලින්ම කරපු ස්කිප් කැච් එක නම් දැන් බටර් ස්මූත් වෙලා තියෙන්නේ මචං. ඉතින් මචං මේකේ කියන හැටියට මුලින්ම තියෙන මචං ස්කිප් කැච් එක කරනවා. මම ස්කිප් කැච් එක දැන් මම හිමීට කරන්නේ මට ටික හයින් කරන්න පුළුවන් දැන්. එහෙම කරලා ඊට පස්සේ මචං මේක මෙහෙම ගන්නවා. අරගෙන මෙහෙම හිට කරගෙනවා නේ මොකද්ද මේ ආයෙ ගලමු. මේ මෙහෙම ගත්තා ඔහොම ගත්තා ඔහොම අරගෙන මෙහෙම නම් ඔහොම කරකුණා එන්නේ මචං. ඔහොම අරගෙන ආයේ මේ පැත්තට අරන් අඩුව නිකම්ම ආවනේ මම මේ බෑක් එක මාරු කරන්නේ. ඊට පස්සේ මචං මේ මෙහෙම අරගෙන මෙහෙම අරන් ආයේ අඩුව ඒක නේද? දැන් ආයෙ බලන්න. මේ මෙහෙම ගත්තා ඔහොම ගත්තා ආයේ මෙහෙම ගත්තා ඊට පස්සේ ආයේ මෙහෙම කරකොල්ලා මෙහෙම අරගෙන ආයේ මේ අර ඒක තමයි මේක මං හිතුව තරම් අමාරුවක් උන්නේ නෑනේ මචං. හැබැයි එහෙම කිව්වට චූටි ප්‍රශ්න වගේක් ආවා. මුලින්ම මචං මේක කරද්දි පොල්ල ඇවිල්ලා කකුලේ වදිනවා මචං. පොල්ල ගොඩක් පිටිපස්සට ගන්න යද්දි තමයි මේ වැඩේ වෙන්නේ. අනිත් එක තමයි මචං අනිත් අතට පොල්ල මාරු කරන්න යද්දි පිටිපස්සෙන් පොඩ්ඩක් කේස් මචං පොඩ්ඩක් මිස් වෙනවා වගේ ලයින් එකක් තේරෙනවා සමහර වෙලාවට. ඒ ඔක්කොටමත් වඩා මචං වම් අතට පොල් අරගෙන ස්කිප් කැච් එක කරන්න යන්න ගද්දී පොඩ්ඩක් ඒ මෝෂන් එක පොඩ්ඩක් මෙකැනිකල් වගේ ගතියක් තියෙනවා. අනිත් ඒවා නම් මචං ටික ටික අඩු වුණා. හැබැයි අර වම් අතේ මෙකැනිකල් ගතිය දෝෂේ ඒක නම් ටිකක් අඩු වුන්නේ නැහැ. මං සෙන්ස් එකෙන් අහලා බලපුවා මට තේරුනේ මම මචං මේ වම් අත පොඩ්ඩක් ස්ට්‍රේට් ගන්න යනවා ගතිය වැඩි කියලා. ස්ට්‍රේට්ම ගන්න යන්නේ නැතුව පොඩ්ඩක් නමලා වගේ ගන්න ගියාම මේක නිකන් පොඩ්ඩක් ස්මූත් වෙනවා වගේ කියලා මට තේරුණා ඊට පස්සේ. ඉතින් මේ සේරම කරන්න මට දවස් කීයක් ගියාද? දවස් 3ක් විතර. මේකෙච්චර අමාරුවක් නෑ මචං. හැබැයි එහෙම වදින්නේ නැත්තම් මේක වෙන තවත් ස්මූත් කරන්න පුළුවන්. හැබැයි මම ඒකට ප්‍රැක්ටිස් කරනවා. ඒ මොකද මේ වගේ ස්කිල් මචං ප්‍රැක්ටිස් කරන තරමට තමා ස්මූත් වෙන්නේ.